භාග්‍යවතුන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් සංසාරයේ බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට මහා කල්පාසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් අප්‍රමාණ කැපකිරීම කළා. ඒ කැපකිරීම වල උච්චතම අවස්ථාව මේ ලෝක තලයේ ලබන්න පුළුවන් උත්තරීතරම අග්‍රතම ඵලය උත්තරීතර මනුෂ්‍යත්වයේ ලෝතුරා සම්මා සම්බෝධියේ ඒ පරම සත්පුරුෂෝත්තමයන්න් වහන්සේ ලබා ගත්තා. මේ උතුම් වූ ශාසනයේ මහරජුරු මේ උතුම් වූ ශාසනයේ පරම අයිතිකරුවන් වහන්සේ ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා 69 නිර්මාණය කරලා උන්වහන්සේලාට මහණෙනි චාරිකාවේ හැසිරෙන්න දෙන්නෙක් එකමගක යන්න එපා. මුළු ලෝකෙටම අනුකම්පා කරලා ඔබ ලබාගත් මේ උතුම් සැපය මේ අහිංසක සත්වයාට කියලා දෙන්න. එහෙම උතුම් වූ ධර්ම දේශනා කරලා උන්වහන්සේට තිබුණේ නැද්ද මට සංසාරයේ හුඟක් වෙහිසිලා මහන්සි මම බලාපොරොත්තු වෙන ඵලය මම ලබා ගත්තා. දැන් මම අප්‍රමාණ සැප විහරණයන් ලැබමින් විවේකයෙන් ජීවිතය ගත කරන්න ඕනේ. අපි එහෙම නෙමෙයිද හිතන්නේ? අපි අවුරුදු 60ක් ජීවත් වුණොත් අවුරුදු 50ක්ම වැඩ කරලා ඉතිරි කාලේ අපි තීරණය කරනවා දැන් අපි විශ්‍රාම ගන්න ඕනේ. ජීවිතේ හැන්දෑ කාලේ අර අවුරුදු 50ටම වඩා වෙනස් විදිහට ජීවිතය ගත කරන්න ඕනේ. එහෙම හිතලා වෙනදටත් වඩා විවේකයෙන් අපි ජීවිතය ගත කරන්න කාලයක් අපි වෙන් කරනවා. සංසාරයේ අප්‍රමාණ කාලයක් වෙහෙසුන බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙන තිබුණේ නැද්ද? ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා 69 විතරක් බිහි කරලා උන්වහන්සේලාට වගකීම් පවරලා විවේකයෙන් පැත්තකට වෙලා ඉන්නේ තිබුණා. නමුත් උන්වහන්සේ එහෙම හිටියේ නේ. ඒ නිසාම උන්වහන්සේ ගමක් ගානේ නියම් ගමක් ගානේ රටක් ගානේ නගරයක් ගානේ ඇවිද මේ මුළු ලෝක සත්වයාටම ධර්මයේ දේශනා කරමින් සසරින් එතරටපත් කෙරුවා. අසංඛ්‍ය 24කට වැඩිය මාර්ගඵල ලැබලා සංසාර සාගරයෙන් එතර ගියා. පින්තුනි මේ ශාසනයේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් සංසාරේ පාරමී පුරන්න ඕනේ. ඒක ලේසි මේසි කටයුත්තක් එහෙම නෙමෙයි මහ දැවැන්ත කැපකිරීමක් කරන්න වෙනවා. නමුත් මේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ ඉන්නේ තථාගතයන් වහන්සේගේ දක්ෂිණ මහ ශ්‍රාවකයන් වහන්සේගේ ඉඳන් කෙරවලේමින් 80 මහ ශ්‍රාවකයන් වහන්සේ දක්වාම එක මහරහතන් වහන්සේ නමක් විශේෂයෙන් උපස්ථායක කුල 80000ක් සසරින් එතරටපත් කරලා තියෙනවා විශේෂයෙන්. එතකොට හිතන්නකෝ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා විතරක් ඔක්කොම එකතු කරපුවාම විශේෂයෙන් කී දෙනෙක් සසරින් නිදහස් කරලා තියෙනවද? කවුරු නිසාද? භාග්‍යතුන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේගේ ලයෙන් උපන් දරුවෝ මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේව සතුටු කළේ. සසරින් මුදවලා. තව කෙනෙක් සසරින් එතර යන දිහා බලාගෙන ඉඳලා අපේ පින්නතුන්ට හිතෙන්නේ නැද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් සතුටු වෙන්නේ නැද්ද? කෙනෙක් සසරින් මිදුණා කියලා භාග්‍යතුන් වහන්සේට ලැබෙන දෙයක් තියනවද? පින්නතුනි කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිදහස ලැබෙන්නේ ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු කෙනාටමයි. එතකොට හිතන්නකෝ Tamanට දෙයක් ලැබෙනකොට ඔබම සතුටු වෙනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ දෙයක් නොලැබිත් අර නිදහස් වෙන මිනිහ දිහා බලාගෙන සතුට වෙනකොට උන්වහන්සේගේ හිතේ කොයිතරම් අහිංසක සතුටක් තියෙන්නේ නැද්ද? එහෙමනම් ඇයි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සසරින් එතර යනකොට කැමති වුණේ? උන්වහන්සේ කවදාක්වත් කැමති වුණේ නැහැ සත්වයා මේ සංසාරයේ දුක් විඳිනවා දකින්න. වේදනාව විඳිනවා දකින්න. නිරයන් වල පැහැෙනවා දකින්න. අඥාන අය වගේ මේ සසරේ සැරිසරනවා දකින්න. මාරයා කියන දඩයක්කාරයාගේ තොණ්ඩුවට අහු වෙලා එහෙන් මෙහෙට රූකඩ වගේ නටන්නෝ දකින්න බුදුරජාණන් වහන්සේ කවදාකවත් කැමති වුණාද? කැමති වුණේ නෑ. එහෙමනම් ඔබට මට ඉන්න ශාස්ත්‍රවරයන් වහන්සේ මේ තුන් ලෝකේටම පහළ වෙච්ච මහ සත්පුරුෂෝත්තමයන්න් වහන්සේ. ඔබ මම හිතනවට වඩා අපිට අප්‍රමාණ අනුකම්පා කළා. මේ ලෝකේ කොයිතරම් ආගම් තිබුණත් ඒ සියලු ආගම් පරයා නැගී හිටින මහ සත්පුරුෂෝත්තම ශාස්ත්‍රවරයන් වහන්සේ. ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ සරණ යන අයට ලැබෙනවා නම් ලැබෙන්නේ මේ ලෝකේ තියෙන අග්‍රතම සැපය. එමනම් බෞද්ධයයි සම්මත සියලු දෙනා තථාගත ශ්‍රාවකයෝ මේ ලෝකේ ඉන්න ඔක්කොම මහ වාසනාවන්තයෝ.